හැමෝටම ආයුබෝවන්. අද අපේ Arduino 31 වෙනි වීඩියෝ එක. මම අද ඔයාලට අරගෙන ආවිත් තියෙන්නේ fingerprint sensor එක කොහොමද Arduino board එකට connect කරන් වැඩ කරන්න කියලා කියලා දෙන්න. මේක biometric authentication method එක. අපිට පුළුවන් fingerprint sensor එකට finger එක තියලා authentication එක මේ හරහා check කරගන්න. fingerprint sensor එක ගත්තාන් පස්සේ මේනොට හැමෝම අහලා තිනවා ඒ වගේ මේක ගොඩක් secure system එක මේනොට පාවිච්චි කරන ඒ වගේ mobile phone එකේ පාවිච්චි කරන ඒ වගේම attendance mark කරන තැන්වලත් මේ fingerprint sensor එක පාවිච්චි කරනවා. ඉතින් මේකේ security එක ගොඩක් වැඩි. මොකද biometric authentication එකක් ගන්න හින්දා මේකේ secure system එක ගොඩක් වැඩි. අද වීඩියෝ එකෙන් අරගෙන ආවලා තියෙන්නේ කොහොමද අපි Arduino board එකට fingerprint sensor එක සම්බන්ධ කරලා අපි finger එකක් තියලා ඒකෙන් කොහොමද authentication එකක් ගන්න. ඒ වගේ මේ fingerprint එක save කරන්නේ කොහොමද? ඊට පස්සේ අපි කොහොමද මොකක් හරි project එකකට පාවිච්චි කරන්නේ? මේ හැම දෙයක් ගැන මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ටිකටම වීඩියෝ එකත් එක්ක join වෙලා ඉන්න. ඒ වගේම ඔයා තාමත් ඉස්සර bro YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහාදී නතුපාට බටන් එක ඔබ subscribe කරන්න. ඒ වගේම bell notification එක දාලා තියෙන මම දාන මේ වගේ අලුත් වීඩියෝ ඉක්මනටම ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන් වෙන. එහෙනම් අපි ගිහිල්ලා බලමු Arduino board එකට fingerprint sensor එක සම්බන්ධ කරලා කොහොමද මේකත් එක්ක වැඩ කරන්නේ කියලා. මේ තියෙන මම අද පාවිච්චි කරන fingerprint sensor එක අපි බලමු මේ fingerprint sensor එකේ model එක මොකක්ද කියලා. ඉස්සෙල්ලාම ඔයාලා model එක දැනගන්න නම් ඔයාලා මෙන්න මේ විදිහට fingerprint sensor එක අනිත් පැත්ත ඇරුවා මෙන්න මෙතන තියෙනවා R307 කියලා. ඉතින් මෙන්න මේ module එක තමයි අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තින්නේ. ඉතින් වෙළඳ පොලේ තවත් fingerprint sensors module කිහිපයක්ම තියෙනවා. එතකොට ඒවත් එක්ක වැඩ කරනකොට ඔයාලා ඉස්සෙල්ලා මෙන්න මේ model number එක මේ විදිහට හරියටම හොයාගන්න. ඊට පස්සේ ඔයාලා පුළුවන් මේ model number එකෙන් search කරලා ඔයාලට මේකේ pin out එකත් බලා ගන්න. මම ඔයාලට මේ මංගාව තියෙන fingerprint sensor එකේ pin out එක කියන්න. ඒකෙදි ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ රතු පාට wire එක ඇවිල්ලා තිනවා. මේ රතු පාට wire එක තමයි අපි මේකට VCC ඉන්න එක දෙන්න ඕන. අපිට මේකට 5 volt වෙනකන් දෙන්න පුළුවන්. එතකොට මෙතනට තමයි අපි 5 volt වල ධන අග්‍ර දෙන්න ඕන. එහෙම නැත්නම් VCC එක. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ කළු පාට wire එකක් ඇවිල්ලා තිනවා. මේක තමයි ground එක. එහෙම නැත්නම් ඍණ අග්‍රය. එතකොට අපිට පුළුවන් මේ රතු පාට wire එකටයි කළු පාට wire එකටයි power එක දීලා මේක power up කරගන්න. ඔයාලා හොඳට මතක තියාගන්න මේකට අපි 5 volt තමයි දෙන්න ඕන. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් අපිට මේකේ communication එක කරගන්න මෙන්න මෙහෙම wire දෙකක් ඇවිල්ලා තිනවා. මේකෙදි මේ කහ පාට wire එක තමයි මේකේ TX එක විදියට ඇවිල්ලා තින්නේ. ඒ වගේම කොළ පාට wire එක තමයි මේකේ RX එක විදියට ඇවිල්ලා තින්නේ. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තවත් wire දෙකක් තියෙනවා. හැබැයි අපිට මෙන්න මේ wire හතරෙන් power up කරගෙන සහ මේකේ මෙන්න මේ කහ පාටයි කොළ පාටයි wire එක අරගෙන අපිට පුළුවන් මේකේ communication එක කරගෙන මේ sensor එකත් එක්ක සම්පූර්ණයෙන්ම වැඩ කරන්න. ඊට අමතරව තමයි මෙන්න මේ නිල් පාටයි සුදු පාටයි wire එකක් ඇවිල්ලා තින්නේ. ඒකෙත් ඔයාලා බලා ගන්න පුළුවන් මේ නිල් පාට wire එක ඇවිල්ලා තින්නේ මේ ඉස්සරහා තියෙන touch sensor එකත් එක්ක වැඩ කරනකොට අපිට reading එකක් ගන්න මේ data wire එකක් තමයි මේ නිල් පාට wire එක ඇවිල්ලා තින්නේ. ඊට පස්සේ මේ සුදු පාට wire එකක් ඇවිල්ලා තින්නේ අපිට පුළුවන් මේකට 3.3 voltage එක දෙන්න. ඒකෙදි ඔයාලා මෙන්න මෙතන bridge කරගන්න ඕන මෙන්න මෙතන තියෙන path දෙක. ඒක හරියටම link කරගත්තාම පස්සේ අපිට පුළුවන් මේක හරහාත් power එක දෙන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ fingerprint sensor එකේ එහෙම නැත්නම් මේ R307 කියන fingerprint sensor එකේ pin out එක ඇවිල්ලා තින්නේ. ඉතින් අර මම කලින් කිව්වා වගේම අපිට මේක power up කරලා මේකේ RX TX අපිට Arduino board එකත් එක්ක connect කරගෙන අපිට පුළුවන් හරිම පාසුවෙන් මේ fingerprint sensor එකත් එක්ක වැඩ කරන්න. ඉතින් මුලින්ම අපි Arduino board එකට මේක connect කරන්න කලින් මම මෙතන jumpers wire ටික සම්බන්ධ කරගන්නම්. එතකොට හරිම පාසුවෙන් අපිට පුළුවන් මේක Arduino board එකට connect කරගන්න. අපි බලමු මේ ටික හරියටම සම්බන්ධ කරගෙන කොහොමද මේ fingerprint sensor එකත් එක්ක වැඩ කරන්න කියලා. මම දැන් මෙන්න මේ විදිහට අපේ fingerprint sensor එකට මම jumper wires ටික පාස් ගත්තා. ඔයාලට බලා ගන්න පුළුවන් මම ඒ color එකෙම තමයි මේ විදිහට jumper wire pass වෙයි. ඒතකොට මෙතනට අපි දෙන්න ඕන 5 volt VCC එක. ඊට පස්සේ මේ කළු පාට wire එකට එහෙම අපි ground එක දෙන්න ඕන. ඒ වගේම මේ කොළ පාට wire එක අපි පාස් එකගෙන තියෙන මේකට අපි දෙන්නේ RX එක. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේ කහ පාට wire එක මේකට තමයි අපේ TX එක අපි සම්බන්ධ කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මම jumper wires ටික සම්බන්ධ කරගත්තා. දැන් තියෙන්නේ මේ අපේ jumper wires ටික අපේ Arduino board එකට සම්බන්ධ කරන්න. Arduino board එක ගත්තාම පස්සේ ඔයාලට මේක බලා ගන්න පුළුවන් මේකේ pins ටික මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි program එකේ පරිදි අපේ මේ sensor එකට අදාළ pins ටික අපි connect කරගන්න ඕන. අපි දැන් බලමු කොහොමද ඒක connect කරන්න කියලා. මේ විදිහට fingerprint sensor එක අරගෙන ඉස්සෙල්ලාම මම මේකේ VCC එක දෙන්න. එතකොට මෙන්න මේ රතු පාට wire එක අපේ Arduino board එකේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් 5 volt pin එක. ඒකට මම මෙහෙම සම්බන්ධ කරන්න. ඊට පස්සේ එතන මෙහා පැත්තේ තියෙනවා ground එක. මම ground එකත් මේ විදිහට මෙහෙම සම්බන්ධ කරන්න. හරි ඊට පස්සේ තියෙන අපිට මේ RX pin එකයි TX pin එකයි සම්බන්ධ කරන්න. ඒකත් මම ප්‍රෝග්‍රෑම් එකේ පරිදි මෙන්න මේ විදිහට සම්බන්ධ කරන්න. මේක ඔයාලා බලා ගන්න පුළුවන් මේ කහ පාට wire එක. මේක තමයි TX එක. ඒක මම Arduino board එකේ දෙවෙනි pin එකට මෙහෙම සම්බන්ධ කරන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ කොළ පාට wire එක. ඒතකොට මේක තමයි අපේ RX එක වෙන්නේ. ඒක මම සම්බන්ධ කරන්න මෙහෙම තුන්වෙනි pin එකට. හරි මෙන්න මේ විදිහට තමයි අපේ communication එකට අදාළ මේ pins ටික අපි සම්බන්ධ කරගන්නේ. දැන් අපිට පුළුවන් Arduino board එක අපේ laptop එකට එහෙම නැත්නම් desktop එකට connect කරලා
මේකට අදාළ ප්‍රෝග්‍රෑම් එකකට දාලා අපිට පුළුවන් ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකත් එක්ක වැඩ කරන්න. අපි දැන් බලමු කොහොමද මේක කරන්න කියලා. මුලින්ම අපේ Arduino board එක අපේ කම්පියුටරයට කනෙක්ට් කරගන්න ඕන. මම මේ විදිහට මේ කේබල් එක හරහා අපේ Arduino board එක කම්පියුටරයට මෙහෙම කනෙක්ට් කරන්න. මේ පැත්ත USB මෙන්න මේ විදිහට කනෙක්ට් කරලා. දැන් අපි බලමු මේකට අදාළ කෝඩින් පාර්ට් එක කොහොමද කරන්න කියලා. මුලින්ම ඔයාලා Arduino IDE එක මේ විදිහට ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ library manager වලට යන්න මෙන්න මෙතනින් library manager කියලා ඔයාලා search කරන්න මෙන්න මෙතන finger කියලා මේ විදිහට. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන adaptive fingerprint sensor library කියලා මේ විදිහට එනවා. මේක ඔයාලා මේක click කරලා install කරගන්න. හරි මේ විදිහට මේක install වුණාන් පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනින් file ගිහිල්ලා example කියන තැනට යන්න. ඊට පස්සේ ඔයාලා මෙහෙම පල්ලයට ආවම පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා fingerprint sensor එකට අදාළව මේ විදිහට library එක. මේකෙදි ඉස්සෙල්ලාම අපි fingerprint එක enroll කරගන්න ඕන. ඒකෙදි ඔයාලා මෙන්න මේ ඉස්සෙල්ලාම enroll කියන එක මෙහෙම click කරලා ඒක open කරගන්න. ඒක මේ විදිහට open වෙනවා. මම මේක මෙතනින් මෙහෙම ලොක් කරගන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ අපේ pin එක සඳහන් කරලා තියෙනවා. මෙතන මේකෙදි ඔයාලා බලා ගන්න පුළුවන් මේක green wire ඒ වගේම white wire කියලා තියෙන්නේ. නමුත් අපි සම්බන්ධ කරේ කහ පාට එකයි කොළ පාට එකයි. එතකොට මේකේ අපේ pin දෙක මාරු කරගන්න ඕන. හැබැයි අපි සම්බන්ධ කරලා තියෙන පිළිවෙල හරිය. මෙතනදී ඔයාලා green කියලා නෙමෙයි මෙතන එන්න ඕන yellow කියලා මම එක වෙනස් කරන්නම් මෙහෙම. ඊට පස්සේ මෙන්න මෙතනට එන්න ඕන green කියලා. හරි මෙන්න මේ විදිහට ආවම පස්සේ හරියටම හරි අපි මුලින්ම සම්බන්ධ කරේ අපේ දෙවෙනි පින් එකට අපි සම්බන්ධ කරේ TX එක. ඒ වගේම කොළ පාට වයර් එක කියන්නේ මෙන්න මේ කොළ පාට වයර් එක අපේ RX එක විදිහට ආවේ. එතකොට ඒක තමයි මේ දෙවෙනි පින් එකටයි තුන්වෙනි පින් එකට අපි සම්බන්ධ කරගත්තේ. මුලින්ම ඔයාලා අන්න ඒකේ විදිහට සම්බන්ධ කරගන්න. නැත්නම් fingerprint එකේ හරියටම reading එක එන්නේ නැහැ. ඒ හින්දා ඔයාලා පින් දෙක හරියටම ඔයාලගේ fingerprint එකට අදාළව ඔයාලා ඒක හදාගන්න. හරි මේ විදිහට තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙන්නේ. අපිට පුළුවන් මේක අප්ලෝඩ් කරන්න. මුලින්ම අප්ලෝඩ් කරන්න කලින් ඔයාලා tool කියන තැනට එන්න. tool කියන තැන ඔයාලා Arduino board එක හරියට මේ විදිහට select කරලා බලන්න. Arduino දැන් මේකේ තියෙන මේ line nano කියලා ඔයාලා මේක දාගන්න Uno කියලා මම Uno board එකක් connect කරපින්ද ඊට පස්සේ ඔයාලා tool කියන තැනට ගිහලා ආයි බලන්න ඔයාලා comport එක මොකක්ද කියලා. ඒකදී ඔයාලා බලා ගන්න පුළුවන් මේ Arduino Uno එක තියෙන මෙන්න මේකේ. හරි ඒකත් ඒ විදිහට click කරගත්තාන් පස්සේ අපිට පුළුවන් මේක upload කරන්න. මම දැන් මේක මෙහෙම click කරලා upload කරන්න. හරි ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් වුණා. අපිට දැන් තියෙන්නේ මේකේ සීරියල් මොනිටර් එක ඔන් කරන්න. ඒක ඔන් කරගන්න පුළුවන් මෙන්න මෙතනින්. මම මේක ක්ලික් කළා මෙහෙම ඔන් කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදියට මේක මෙහෙම උඩට ගන්න. ගත්තන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අපේ ID දෙන්න පුළුවන් ප්‍රමාණය දාලා තිනවා. 1 ඉඳන් 127 වෙනකන් තමයි අපිට මේකේ IDs දෙන්න පුළුවන්. මේකදී අපි ID එක දෙන්නේ මුලින්ම අපේ ID එකේ නම්බර් එක මෙතන serial monitor එකේ enter කරන්න ඕන. enter කරලා ඉවරලා අපිට පුළුවන් අපේ finger එක තියලා මේකේ අපේ ඇඟිල්ලට අදාළ ID එකක් ගන්න. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. මම මෙතන දෙන්නම් 10 වෙනි එක කියලා දෙන්නම් මේ විදියට. හරි 10 තියලා මම මේක enter කරන්න. enter කරාන් පස්සේ එයා බලන් ඉන්නවා අපේ fingerprint එක on කරගෙන අපේ finger එක තියලා එයාට ID එකක් දැනගන්න. මම මේ විදිහට මගේ මේ වම් අතේ මාපට ඇඟිල්ල මේ විදිහට දෙන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් image converted කියලා වුණා. ඊට පස්සේ remove කරන්න කියලා දෙපා. ඊට පස්සේ ආයි ඒ ඇඟිල්ලම දෙන්න කියලා කියනවා. මම ඒකත් මෙහෙම දෙන්නම්. හරි ඊට පස්සේ බලා ගන්න පුළුවන් අපි enter කරපු අගේට ID එක මේ විදිහට හැදුනා. එතකොට අපි enter කරේ 10. එතකොට 10 වෙනි ID එකට මගේ මෙන්න මේ මාපට ඇඟිල්ල තමයි මම ඒ enter කරේ. මම තව එකක් දෙන්නම්. ඒකට මම දෙන්නම් මෙතන 12 කියලා type කරන්න. 12 කියලා type කරලා enter කරන්න. හරි ඊට පස්සේ තව ඇඟිල්ලක් දෙන්න ඕන. මම ඒකෙදි දෙන්නම් මගේ දකුණු අතේ මාපට ඇඟිල්ල දෙන්නම් මේ විදිහට. හරි ඊට පස්සේ එයා finger එක ගත්තා. ඊට පස්සේ remove කරනවා. ආයි ඊට පස්සේ කියනවා ආයි ඒ ඇඟිල්ල එහෙම තියන්න කියලා. මම ආයෙත් මෙහෙම තියන්න. හරි එයා ඊට පස්සේ ක්‍රියේට් කරගත්ත 12 වෙනි නම්බර් එකට අදාළව ඒ කියන්නේ අපේ ID එකේ නම්බර් එක 12. ඒකට මේ විදිහට ID එකක් එයා දුන්නා. අපේ මේ දකුණු අතේ මාපට ඇඟිල්ලට මෙන්න මේ ඇඟිල්ලට දකුණු අතේ මාපට ඇඟිල්ලට තමයි මේ 12 වෙනි එක දුන්නේ. ඒ වගේම වම් අතේ මාපට ඇඟිල්ලට තමයි 10 වෙනි ID එක දුන්නේ. ඔන්න ඔය විදිහට තමයි fingerprint එකේ ID එක තියන්නේ. දැන් එතකොට අපි මේ fingerprint එකත් එක්ක enroll වුණා. ඊට පස්සේ ඔයාලා නැවත යන්න මම මේ serial monitor එක මෙතනින් මෙහෙම කට් කරන්න. ඊට පස්සේ ඔයාලා යන්න ඕන නැවතත් මෙන්න මෙතනින් යන්න file ගිහිල්ලා ආය යන්න example වලට. example වලට ගිහලා ඔයාලට පුළුවන් නැවතත් ආය යන්න මෙන්න මේ fingerprint sensor library එකට. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා fingerprint කියලා. මම මේක මෙහෙම click කරන්න. ඊට පස්සේ මේ program එකත් මේ විදිහට open වෙනවා.
හරි මේ ප්‍රෝග්‍රෑම් එකත් ඕපන් වුණාන් පස්සේ ඔයාලට තියෙන්නේ මේක අප්ලෝඩ් කරන්න. ඔයාලා නැවතත් බලන්න ඔයාලා ටූල් වලට ගිහලා ඔයාලගේ බෝඩ් එක හරියටම සිලෙක්ට් කරලාද කියලා මේ විදිහට Arduino Uno එක ඒ වගේම COM port එකත් හරියටම සිලෙක්ට් කරලා නම් දැන් ඔයාලට පුළුවන් මේක අප්ලෝඩ් කරන්න. මම දැන් මේක මෙහෙම අප්ලෝඩ් කරන්න. හරි ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් වුණා. මම ආයි සීරියල් මොනිටර් එක මේ ප්‍රෝග්‍රෑම් එකේ මෙතනින් මෙහෙම ඔන් කරන්න. මේකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ටෙම්ප්ලේට් එකක් ගැන සඳහනක් වෙනවා. ඔයාලට මම හිතන්නේ පේනවා ඇති. මෙතන වේගෙන් බ්ලින්ක් වෙනවා. ටෙම්ප්ලේට් මේකේ දැනට 3ක් ඇඩ් වෙලා තියෙනවා. ටෙම්ප්ලේට් එක එනවා. ඊට පස්සේ මේ ටෙම්ප්ලේට් එකේදී අපි තියපු ඇඟිල්ල දුන්නාන් පස්සේ මෙයා ඒක හරියටම ඩිටෙක්ට් කරනවා. මම ඔන්න වම් අතේ මාපට ඇඟිල්ල අරගෙන තියන්නම් මේ ෆින්ගර්ප්‍රින්ට් සෙන්සරේට. හරි මේකෙදි බලා ගන්න පුළුවන් හරියටම ID එක දුන්නා. මම 10 වෙනි එක දැම්මේ. එතකොට 10 වෙනි ID එක මේ විදිහට ආවා. මම නැවතත් ආයෙ තියන්නම් මේ මාපට ඇඟිල්ලම. හරි ඒකෙදි බලා ගන්න පුළුවන් අපි සෙන්සරේට දින්න ID එකම තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම ඔයාලට මේ කොන්ෆිඩන්ස් එකත් බලා ගන්න පුළුවන්. මේ විදිහට අපි මාපට ඇඟිල්ල තිබ්බන් පස්සේ එයාලා ඒකේ වැලියු එකක් දෙනවා. ඒකේ කොන්ෆිඩන්ස් එකත් එයාලට ඒකේ තියෙනවයි කියලා. හරි මේ අපි හරි මාපට ඇඟිල්ල දුන්නේ. ඊට පස්සේ මම මගේ දකුණු අතේ මාපට ඇඟිල්ලක් දෙන්න මේ විදිහට. ඒකදී ඔයාලා බලා ගන්න පුළුවන් 12 කියලා එනවා. අපි ප්‍රෝග්‍රෑම් එකේ කරේ කොහොමද? ඒක තමයි ඒ ID එක තමයි මේ විදිහට එන්නේ. හරි. දැන් එතකොට අපි ID වලට දීපු ඇඟිලි තමයි අපි මේ ෆින්ගර්ප්‍රින්ට් එකට තිබ්බේ. මම නිකන් මගේ වම් අතේ මෙන්න මේ ඇඟිල්ල මේ විදිහට තියන්න. එතකොට මොකද බලමු වෙන්නේ? එතකොට ෆින්ගර්ප්‍රින්ට් එක මැච් වෙන්නේ නැහැ කියලා කියනවා. ආයෙ මම මෙහෙම තියන්න. ඔයාලා බලා ගන්න පුළුවන් ෆින්ගර්ප්‍රින්ට් එක මැච් වෙන්නේ නැහැ. මම මේ අතේ ඇඟිලි ටික අරගෙන මම මෙන්න මේ ඇඟිල්ල මෙහෙම තියන්න. ඒකෙත් කියනවා මැච් වෙන්නේ නැහැ කියලා. මම නැවතත් මේ අතේ මාපට ඇඟිල්ල තියන්න. ඒකද ඔයාලා බලා ගන්න පුළුවන් අපි දීපු ID එක ඒ විදිහට පෙන්නනවා. අපි වෙන ඇඟිල්ලක් මේ විදිහට තිබ්බහම ඒක මැච් වෙන්නේ නැහැ කියලා මේ විදිහට කියනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකත් එක්ක වැඩ කරන්නේ. මුලින් අපි තියෙන ෆින්ගර් එකට අදාළ ID එකක් අපි ක්‍රියේට් කරගන්න ඕන. ඊට පස්සේ ඒ ID එකේ රීඩ් එක ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කෝඩ් එක අප්ලෝඩ් කරලා. ඉතින් මේකේ විශේෂත්වය තමයි අපේ Arduino board එකේ නෙවෙයි මේ ID එක සේව් වෙන්නේ මේ ෆින්ගර්ප්‍රින්ට් සෙන්සරේම තමයි මේකට අදාළව ගන්න ID එක එයා සේව් කරගෙන ඉන්නේ. ඒකයි ඔයාලට 1 ඉඳන් 127ක් වෙනකම් මේ ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකේ ෆින්ගර් සේව් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ID ක්‍රියේට් කරගන්න පුළුවන්. එතකොට අපි මෙහෙම මාපට ඇඟිල්ල තිබ්බයින් පස්සේ අපි ක්‍රියේට් කරපු එක තමයි 10 වෙනි එක. එතකොට 10 වෙනි එකට අදාළ ID එක මේකේ සේව් වෙලා තිනවා. මේ පවර් ඔන් ඔෆ් කරලා ගත්තත් නමුත් මේක සේව් වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි මේ ෆින්ගර්ප්‍රින්ට් වල තියෙන විශේෂත්වය. මොකද Arduino board එකේ කෝඩ් එකේවත් නෙමෙයි මේක සේව් වෙන්නේ. මේ ෆින්ගර්ප්‍රින්ට් ID එකේ තමයි අපි මේ තියෙන ID එක අපි ක්‍රියේට් කරන ID එක සේව් වෙලා තියෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට තමයි මේ ෆින්ගර්ප්‍රින්ට් වැඩ කරන්නේ. ඒක ඔයාලා හොඳට මතක තියාගන්න. එතකොට ඔයාලා ප්‍රොජෙක්ට් වලට මේක හරිම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයාලා බලනවා ඇති මොකක් හරි ෆින්ගර්ප්‍රින්ට් එකක් අපිට අයින් කරන්න ඕන. එහෙම නැත්නම් මේ ෆින්ගර්ප්‍රින්ට් එක ඉරේස් කරන්න ඕන. ඒකටත් ඔයාලට තියෙනවා ඔප්ෂන් එක. ඒකෙදි ඔයාලා නැවත යන්න මෙන්න මේ ෆයිල් කියන තැනට ගිහලා එක්සැම්පල් යන්න. එක්සැම්පල් ගිහලා ඔයාලට පුළුවන් මෙන්න මේ ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් ලයිබ්‍රරි එකේ මෙතන තියෙනවා ඩිලීට් කියලා. මේක මෙහෙම ක්ලික් කරාම පස්සේ ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් එක ඕපන් කරගන්න පුළුවන්. ඒකත් මේ විදිහට ඕපන් වෙනවා. ඒකෙදිත් ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලගේ බෝඩ් එක හරියටම සිලෙක්ට් වෙලාද කියලා බලන්න. ඒ වගේම ඔයාලගේ පෝට් එකත් හරියටම සිලෙක්ට් වෙලා නම් ඔයාලට පුළුවන් මේක මෙහෙම අප්ලෝඩ් කරන්න. මම දැන් මේකේ සීරියල් මොනිටර් ඔන් කරලා බලන්න. මෙතන බලා ගන්න පුළුවන් ඩිලීට් කරන්න තියෙනවා. එතකොට අපි ඩිලීට් කරන්න ඕන අදාළ එකට ටයිප් කරන්න ඕන. මම 10 වෙනි එක තමයි ඩිලීට් කරන්නේ. මම ඒක තියලා එන්ටර් කරන්න. හරි. එතකොට ඒක ඩිලීට් වුණා. ඊට පස්සේ මම ID එකක් දුන්නා තව 12 කියලා. ඒක මම එහෙනම් 12 කියලා ටයිප් කරලා එන්ටර් කරන්න. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් ඒකත් ඩිලීට් වුණා. හරි. අපි දැන් බලමු මේක හරියටම ඩිලීට් වුණාද කියලා. ඒකෙදි මම මේ සීරියල් මොනිටර් එක මෙහෙම ක්ලෝස් කරලා මේ ප්‍රෝග්‍රෑම් එකත් මෙතනින් අයින් කරන්න. ඊට පස්සේ නැවත අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ ෆින්ගර්ප්‍රින්ට් කියන මේ ප්‍රෝග්‍රෑම් එක. මේක අපි නැවත අප්ලෝඩ් කරන්න ඕන අපේ Arduino board එකට. මම ඒකට මෙතන දැන් අපේ හරියටම සිලෙක්ට් වෙලාද බලනවා. නැවතත් අපේ board එක ඒ වගේම port එක එහෙම සිලෙක්ට් වෙලා ඉඳලා අපිට පුළුවන් මේක මෙතනින් අප්ලෝඩ් කරන්න. මම දැන් මේක මෙහෙම අප්ලෝඩ් කරන්න. හරි මේක අප්ලෝඩ් වුණා. අපිට දැන් පුළුවන් නැවත සීරියල් මොනිටරේ ඔන් කරන්න. මම ඒක මෙතනින් මෙහෙම ඔන් කරන්න. හරි මෙන්න මේ විදිහට දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මැසේජ් ගොඩක් එනවා. අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මම දැන් ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකට මේ විදිහට ඇඟිල්ල මෙහෙම තියන්න. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මේකෙන් කිසිම වැලියු එකක් එන්නේ නැහැ. හරි මම දකුණු අතේ මාපට ඇඟිල්ලත් ඔයාලා මතක ඇති මම තිබ්බ ID එකකට මම ඒකත් තියන්නම් මෙහෙම.
දැන් ඔයාලට බලාගන්න පුළුවන් no match කියලා මේ විදිහට මැසේජ් එකක් එනවා. මං හිතන්නේ ඔයාලට මතක ඇති අපි කොහොමද fingerprint sensor එකත් එක්ක වැඩ කරන්නේ කියලා. ඉතින් මේකදී අපි කොහොමද fingerprint එකක් enroll කරන්නේ, ඒ වගේම fingerprint එක save කරන්නේ කොහොමද, ඒ වගේම fingerprint එක delete කරන්නේ කොහොමද, මේ හැම දෙයක් ගැන මේ වීඩියෝ එකේ මම කතා කරා. අපි Arduino board එක connect කරගෙන fingerprint sensor එකත් එක්ක වැඩ කරනකොට අපිට පුළුවන් attendance system එකක් හදන්න, එහෙම නැත්නම් security system එකක් හදන්න, එහෙම නැත්නම් fingerprint sensor එක තිබ්බහම ගෙදර door lock එක open වෙන්න, ඒ වගේම close වෙන්න, මේ වගේ ගොඩක් දේවල් නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේ ප්‍රොජෙක්ට් මම ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. දිගටම ඔයාත් ඉස්සර bro YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම subscribe කරලා bell notification එක දාලා දෙන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝස් යාළුවෝ අතර share කරගන්නත් කියලා මතක් කරනවා. ඔයාලා Arduino මුල ඉඳන් ඉගෙන ගන්න නම් මගේ Arduino tutorial list එක තියෙනවා. ඒත් ඔයාලට Arduino tutorial list එකෙන් sensor module එක වැඩ කරන හැටි බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒවා use කරලා කොහොමද project කරන්නේ කියලා මේ channel එකේම ඒ වීඩියෝස් ටිකත් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් තවත් දවසක තවත් අලුත් මේ වගේ වීඩියෝ එකක් කරගෙන එන. එතකන් ඔයාලා සුබ දවසක් පරිස්සමින් ඉන්න. මම තිසර bro.